මේ වෙනකොට අපි එක්ස්රේ ඇතුළු අධිශක්ති විකිරණ ශේෂ්ත්‍ර කිහිපයකම පාවිච්චි කරනවා. උදාහරණයක් සෞඛ්‍ය ශේෂ්ත්‍රය. ඔය වගේ ශේෂ්ත්‍ර ගණනාවක මේ එක්ස්රේ සහ අධිශක්ති විකිරණ අපේ වැඩ පහසු කරගන්න අපි පාවිච්චි කරනවා. හැබැයි මේවා පාවිච්චි කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ එක්ස්රේ වලට ප්‍රමාණය ඉක්මවා නිරාවරණය වෙන්න හොඳ නැහැ. මොකද සෞඛ්‍ය ගැටලු වෙනවා. ඒ වගේම අපි භාවිතා කරන විකිරණ ප්‍රමාණය ගැන අපිට අදහසක් තියෙන්න ඕන. පළවෙනි කාරණාව මේ විකිරණ වලින් ආරක්ෂා වෙන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ලෙඩ් වගේ ඉහළ පරමාණු කංකයක් සහිත ලෝහ පදනම් කරගෙන නිර්මාණය කරන විවිධ ආවරණ. මේවා 99%ක්ම කාර්යක්ෂමයි. ඒ කියන්නේ මේවෙන් 99%ක්ම ඔයා විකිරණ වලින් ආරක්ෂා කරනවා. හැබැයි මේකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. පළඳින්න අපහසුයි. ඒ වගේම සෞඛ්‍යයට සහ පරිසරයට එච්චර හිතකර වෙන්නේ නැහැ ඔය ලෙඩ් වගේ සංයෝග. ඊළඟට තවත් අවුලක් තමයි මේවා අපිව විකිරණ වලින් ආරක්ෂා කරාට අපි විකිරණ වලට නිරාවරණය වෙනවා කියලා සංඥා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ වගේ විකිරණ තියෙන පරිසරයක තමයි අපි ඉන්නේ කියලා අපිට සංඥා කරන්නේ නැහැ මේ ආවරණ. අපි මේකෙන් ආරක්ෂා කරනවා විතරයි. අපි ඉන්නේ විකිරණ සහිත ප්‍රදේශයක කියලා දැනගන්න අපිට විකිරණ අනාවරක පාවිච්චි කරන්න වෙනවා. හරි එක්ස්රේ මේ රේඩියේෂන් ඩිටෙක්ටර්ස් කියලා කියන්නේ. එතකොට මේවයි තියෙන ප්‍රශ්න තමයි අධික බල සැපයුමක් ඕන. ඒ වගේම මිලෙන් අධිකයි. ඒ වගේම විවිධ ස්ථානවල රැගෙන යමින් පාවිච්චි කරන්න බෑ ලිමිටඩ් පෝටබිලිටි එකක් තියෙන්නේ. ඊටාම අඩු විකිරණ තත්ත්වවලට ප්‍රතිචාර දක්වනවත් අඩුයි. ඔන්න ඔය ගැටලු මේවැය තියෙන. ඔය ගැටලු ටික පුළුවන් තරම් අවම කරමින් අපිට ඕන වැඩ දෙකම කරගන්න. ඒ කියන්නේ විකිරණ වලින් ආරක්ෂා කරන එක සහ මේ වෙලාවේ ඔයා විකිරණ වලට නිරාවරණය වෙමින් ඉන්නවා කියලා ඔයාට සංඥා කරන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ දෙකම තියෙන නිර්මාණයක් ළඟදී හොයාගෙන තියෙනවා. මේක තමයි පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. අපි ඒක ගැන කතා කරමු. මේකෙදි ප්‍රධානව පාවිච්චි කරලා තියෙන්නේ ස්ට්‍රොන්ටියම්, ඇලුමිනියම් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සමන්විත දැලිසක්. මේ දැලිසටම SOD කියලාත් කියනවා. මෙන්න මේ දැලිස යුරෝපියම් සහ ඩිස්ප්‍රොසියම් යන මූලද්‍රව්‍ය එකතු කරලා දෙනවා මේ දැලිසට. හරියටම කියනවා නම් මේ මූලද්‍රව්‍ය වලින් මේ දැලිස මාත්‍රණය කරලා තියෙනවා. මේකෙදි යුරෝපියම් 2+ කියන අයනය ආලෝක විමෝචනය සම්බන්ධව ක්‍රියා කරනවා. ඩිස්ප්‍රොසියම් 3+ කියන අයනය ශක්තිය ගබඩා කිරීම සම්බන්ධව ක්‍රියා කරනවා. ධාරක දැලිස විදියට. කියන්නේ මේකේ සැකිල්ල විදිහට තමයි මේ SOD ක්‍රියා කරන්නේ හොස් ලැටිස් එක විදිහට. හැබැයි දැන් අපිට පුළුවන් දැන් මේ විදිහට SOD තියෙනවා අර මූලද්‍රව්‍ය වලින් මාත්‍රණය කරලා තියෙනවා. ඊට පස්සේ මේකට වෙන විවිධ බහුව අවයවයක දාලා අපිට ද්‍රව්‍යයක් හදන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එක මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට තරංගයක් වර්තනය වෙනකොට ශක්තිය හානියක් සිද්ධ වෙනවා. ඕකෙන් කොටසක් පරාවර්තනය වෙනවා. අපි කියන්නේ ආංශික පරාවර්තනය කියලා. ඔන්න ඔහොම වෙලා ශක්තිය හානි වෙනවා. මාධ්‍ය දෙකේ වර්තනාංක අතර වෙනස වැඩි නම් මේ ක්‍රියාව ගොඩක් හොඳට සිද්ධ වෙනවා. දැන් මෙතන වාතයේ වර්තනාංකය ආසන්නව 1යි. SOD වල වර්තනාංකය 1.68ක් විතර වෙනවා. එතකොට එතන සැලකිය යුතු වෙනසක් තියෙනවා. මෙන්න මේ හින්දා මේ SOD ට ඇවිල්ලා වදින විකිරණ වලින් කොටසක් පරාවර්තනය වෙනවා. මෙන්න මේක නවත්තන්න ඕන. මේක නවත්තන්න නම් වර්තනාංක අතර තියෙන වෙනස, ඒ කියන්නේ එක්වරම වර්තනාංකය වැඩි වෙන එක නවත්තන්න ඕන. ඒ කියන්නේ වාතයේ වර්තනාංකය 1 ඉඳලා එකපාරට 1.68ට වර්තනාංකයේ වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් ඔය පරාවර්තනය වෙනවා. ඒ හින්දා මේකට තියෙන සොලියුෂන් එක තමයි වර්තනාංකය එකපාර වැඩි වෙන දෙන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන දෙන්න ඕන. ඔන්න ඕකට විසඳුමක් විදියට තමයි අපි සලබයාගේ ඇහි තියෙන ව්‍යුහය ආධාර කරගන්නේ. සලබයා වගේ ওই නිශාචර කෘමීන්ගේ ඇහි තියෙනවා ටිකක් විශේෂ ව්‍යුහයක්. අපි මේකට කියනවා සබ්වේව්ලෙන් ස්ට්‍රක්චර් එකක් කියලා. මේකට හේතුව තමයි දැන් මේ වගේ නිශාචර සත්තු ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ රැට. එතකොට රාත්‍රී කාලයේදී කොහොමත් අපට පරිසරයේ ආලෝකය අඩුයි. ඒ නිසා මේගොල්ලන්ගේ ඇහැට ඇතුළු වන ආලෝක ප්‍රමාණය කොහොමත් අඩුයි. ඒකෙනුත් කොටසක් අර විදියට පරාවර්තනය වුණොත් මේ කියන්නේ දැන් ඇහි වාතයේ ඉඳලා ඇහැ ඇතුළට ආලෝක කිරණ යන්න එපයි. එතකොට ඇහි තියෙන අක්ෂි කාචයක්, ඔන්න අක්ෂි කාචය හරහා ආලෝකයේ වර්ධනය වෙන්න ඕන. එතකොටත් අර වර්තනාංක වෙනස හින්දා කොටසක් ආංශික පරාවර්තනය වෙලා කොටසක් අපව පරාවර්තනය වුණොත් එහෙම ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය තවත් අඩු වෙනවා. එතකොට එහෙනම් මේගොල්ලන්ට රැට පෙනීම අඩු වෙනවා. ඔන්න ඕක අවම කරන්න නම් අර පරාවර්තනය වෙන එක. ඒ කියන්නේ ඇහැට එන ආලෝකය නැවත කොටසක් පරාවර්තනය වෙන එක වළක්වන විදිහට තමයි මේගොල්ලන්ගේ ඇහි ව්‍යුහය හැදිලා තියෙන්නේ. මේ සලඹය කියන සතාගේ නැනෝ ප්‍රමාණයේ කේතු විශාල සංඛ්‍යාවක් මේගොල්ලන්ගේ ඇහි මේ නැනෝ ප්‍රමාණයේ කේතු හින්දා තමයි අර පරාවර්තනය වෙන එක අවම වෙලා තියෙන්නේ. මේ කේතු සැකසීලා තියෙන්නේ කෙළවර ඉඳලා ඇතුළට එන්න. ඒ කියන්නේ වාතයේ ඉඳලා ඇහැ පැත්තට යන්න වර්තනාංකය වැඩි වෙන විදිහට. ඒ කියන්නේ කේතුවේ පහළට යන්න වර්තනාංකය වැඩි වෙන විදිහට තමයි සැකසීලා තියෙන්නේ. මෙන්න මේ හේතුව හින්දා අර පරාවර්තනය ආම වෙලා මේගොල්ලන්ට රැට පෙනීම ලැබිලා තියෙනවා. මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ අපේ වැඩේදීත්. එතකොට සලඹයට අර නැනෝ ආකාරයේ කේතු තියෙනවා වගේ අපි අපේ SOD කියන මේ දැන් මේ හදලා තියෙන දැලිස වටේට අපි සිලිකන් ඩයොක්සයිඩ් නැනෝ ගෝලිකා ස්තරයක් යොදනවා.
අතන සලඹයාට අර නැනෝ ප්‍රමාණය කේතු වගේ අපේ මේ වැඩේදී මෙතන ක්‍රියා කරන්නේ සිලිකන් ඩයොක්සයිඩ් නැනෝ ගෝලිකා. සාමාන්‍ය විෂ්කම්භය නැනෝමීටර් 100ක් විතර වෙන නැනෝ ගෝලිකා තමයි පාවිච්චි කරන්නේ. සිලිකන් ඩයොක්සයිඩ් නැනෝ ගෝලිකාවල වර්තනාංකය වාතයේ වර්තනාංකය සහ SOD වල වර්තනාංකය අතරමැදි අගයක් තමයි ගන්නෙ. අර එකපාරටම වර්තනාංකයේ එකේ ඉඳලා, ඒ කියන්නේ වාතයේ වර්තනාංකයේ ඉඳලා SOD වල වර්තනාංකයට වැඩි වෙන නොදී අතරමැදි අගයකට ඇවිල්ලා තමයි වැඩි වෙන්නේ. මෙන්න මේ හින්දා අර වර්තනාංකය වෙනස එකපාරට වැඩි වෙන්නේ නැති හින්දා අර පරාවර්තනය අම වෙනවා. හරියට අර සලඹයාගේ ඇහැ වුණා වගේම මේ හින්දා මේකට වදින X-ray වලින් කොටසක් සැලකිය යුතු කොටසක් පරාවර්තනය වෙන එක නවතිනවා. ඊට පස්සේ මේකට විවිධ වෙනත් බහුව අවයවික දාලා අවසන් ප්‍රොඩක්ට් එක අපිට හදන්න පුළුවන්. ඒකටත් විවිධ ලක්ෂණ මේගොල්ලෝ එකතු කරලා තියෙනවා. ඊටාම ආම්ලික තත්ත්වවල, ඒ කියන්නේ pH 0.7 දී වගේත් මේක ක්‍රියා කරනවා. ඒ වගේම ඊටාම ශාරීරික තත්ත්වවලදී pH 12.3ක් වගේ තත්ත්වවලදී මේක ක්‍රියා කරනවා. ඒ වගේම මේකේ ඉහළ ආලෝක ඵලදාවක් තියෙනවා. ඒ කියන්නේ මේකට වදින විකිරණ ශක්තිය මෙගාවෝල්ට් එකකට ආලෝක ෆෝටෝන 50752ක් විතර නිකුත් කරනවා. ඒ වගේම ඉතා අවම අනාවරණ සීමාවක් තියෙනවා. ඒ කියන්නේ මම කලින් කියවන අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන විකිරණ අනාවරකවල ඒවා ඉතාම අඩු විකිරණ තත්ත්වවලට එහෙම ලොකුවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා. හැබැයි මේක 0.36 මයික්‍රෝකේ තප්පරයට වෙනකම්ම මේකෙන් අනාවරණය කරගන්න පුළුවන් විකිරණ. ඒක ඉතාම පොඩි අගයක්. ඒ වගේම මේක විකිරණ වල නිරාවරණය වුණාට පස්සේ පැය 20ක් යනකනුත් මේකේ ආලෝකය තියෙනවා. ඊට තමයි විකිරණ වලින් ආරක්ෂා වෙන්න සහ විකිරණ තියෙනවා කියලා අපිට එවලෙම සංඥා කරන මැටීරියල් එක මේගොල්ලෝ හදලා තියෙන්නේ. මේකේ තව ටෙක්නිකල් ඩීටේල්ස් ගොඩාක් තියෙනවා. පළල ලින්ක් එකක් දාලා තියෙනවා මේකේ රිසර්ච් පේපර් එකේ. ඒක කියවලා තව තාක්ෂණික තොරතුරු අවශ්‍යයට කියලා දැනගන්න පුළුවන්.